මෙහෙමයි. මට උපදවියෙක් වෙන්න කොහෙත් මොවමනාවනේ නැහැ. ඔයා මේක කියවන්නේ ඔයත් එහෙම කෙනෙක් කියලා හිතෙන නිසා නම්. මගේ උපදේශය තමයි දැන් මම මේ පොත පැත්තකින් තියන්න. ඔයාගේ අම්මා හරි තාත්තා හරි ඔයාගේ උපත ගැන කියන ඕනම බොරුවක් විශ්වාස කරගෙන සාමාන්‍ය මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. උපදවියෙක් වීම හරිම අන්තරාදායක බය උපදවන දෙයක්. හුඟක් වෙලාවට ඒක ඔයාව වේදනාකාරී සහ නිර්දය විදිහට මරණයට පත් කරවාවි. ඔයා සාමාන්‍ය ළමයෙක් නම් මේ පොත ප්‍රබන්ධයක් කියලා හිතන නිසා කියවනවා නම් හොඳයි. දිගටම කියවන්න. මේ දේවල් කවදාවත් සිද්ධ වුණේ නැහැ කියලා විශ්වාස කරන්න ඔයාලට පුළුවන් වීම ගැන මට ඉරිසියයි. ඒත් ඔයා මේ පිටු අතරේ ඔයාවම දකිනවා නම් එහෙමත් නැත්නම් ඔයා තුල යමක් කැළතෙනවා වගේ හැඟීමක් දැනෙනවා නම් වහාම මේ දැම්ම කියවන එක නතර කරන්න. සමහර විට ඔයත් අපෙන් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඒක තේරුම් ගත්ත කියන්නේ එයාලටත් ඒක දැනෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ කියන එක. එදාට එයාලා ඔයාව හොයාගෙන ඒවි. ඔන්න එදාට කියන්න එපා මං කලින් කිව්වේ නෑ කියලා. මගේ නම පර්සි ජැක්සන්. මගේ වයස අවුරුදු 12යි. මම ඇන්සර් විද්‍යාලයේ ඒ කියන්නේ නිව්යෝක් වල තියෙන විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා වෙන්වෙච්ච පෞද්ගලික පාසලක නේවාසික ශිෂ්‍යයෙක් විදිහට කලින් මාස 2-3ක් වෙනකල්ම හිටියා. මම විශේෂ අවශ්‍යතා සහිත ළමයෙක්ද? ඔව්, එහෙම කියන්නත් පුළුවන්. ඒක ඔප්පු කරන්න සාධක මගේ මේ කෙටි කාලකන්ණි ජීවිතෙන් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒ වුණත් මේ දේවල් හුඟක්ම නරක අතට හැරෙන්න පටන් ගත්තේ පහුගිය මැයි මාසේ අපේ ශ්‍රේණියේ කට්ටිය. ඒ කියන්නේ මෙන්ටල් කේස් 28 දෙනෙකුයි, ගුරුවරු දෙන්නෙකුයි මෑන්හටන් වල මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ පෞරාණික ග්‍රීක හා රෝමානු වංශය බලන්න පිටත් වෙච්ච දවසේ ඉඳලා. ඔයාලට හිතේවි ඒක මහා නීරස ගමනක් කියලා. ඇත්තටම එහෙම තමයි. සාමාන්‍යයෙන් යන්ස් එකකින් යන ශේෂ්ඨ චාරිකා ඔක්කොම එහෙමයි. ඒත් මිස්ටර් බෲන අපේ ලතින් ගුරුතුමා මේ චාරිකාව මෙහෙවපු නිසා මට මේ ගමන යන්න හිත හදාගන්න පුළුවන් වුණා. මිස්ටර් බෲන තුනී වීගෙන යන කොණ්ඩෙකුයි අශෝභන රැවුලකුයි තිබුණු මැදි වයස කෙනෙක්. එයා නිතරම ඇන්දේ ට්වීඩ් රෙද්දෙන් මහපු ගෙවිලා ගිය ජැකට් එකක්. ඒකෙන් නිතරම කෝපි සුවඳ හැමුවා. විශේෂම දේ තමයි මිස්ටර් බෲනට රෝද පුටුවක් පාවිච්චි කරන්න සිද්ධ වීම. ඒ රෝද පුටුව ස්වයංක්‍රීයව හසුරවන්න පුළුවන් එක. ඔයා හිතනවා ඇති මිස්ටර් බෲන ඇල්මරුණු ගති තියෙන කෙනෙක් කියලා. ඒත් එයා අපේ පන්තියේදී විහිළු කරන්න දක්ෂයි. ඒ වගේම එයා අපිට පන්තියේදී සෙල්ලම් කරන්නත් ඉඩ දෙනවා. මිස්ටර් බෲන ළඟ අපූර්ව රෝමානු සන්නාහ සහ ආයුධ එකතුවක් තිබුණා. ඉතින් මේ ගුරුතුමාගේ පන්තියේදී විතරයි මට නිදි කිරන්න නැතුව ඉගෙන ගන්න පුළුවන් වුණේ. මම බලාපොරොත්තු වුණේ මේ චාරිකාව හොඳ එකක් වෙයි කියලා. අඩුම තරමේ මට කරදරයක පැටලෙන්නේ නැතුවවත් ඉන්න පුළුවන් වෙයි කියලායි හිතුවේ. මොන පිස්සුද? කලින් අවුරුදු වලදී වගේම මේ අවුරුද්දෙත් මට ගොඩාක් කරදර වලට මැදි වෙන්න සිද්ධ වුණා. ගිය අවුරුද්දේ අපි ගියේ සරටෝග රණබිමට. එහිදී මම කාලතුවක්කුවක් අත ගන්න ගිහින් කරදරයක් කරගත්තා. ඇත්තටම මං හිතලා පාසල් බස ඉලක්ක කරා නෙවෙයි. ඒ වුණත් අන්තිමේදී මාවේ පාසලෙන් එළෙව්වා. ඊටත් කලින් අවුරුද්දේ ඒ කියන්නේ මං 4 වසරේ ඉන්නකොට අපි මෝදු මෝරු බලන්න මින්මැදුරක අභ්‍යන්තරයට ගියා. එහෙදි මම මොකද්දෝ වැරදි ලීවරයක් ඇදපු නිසා අපේ පන්ති ඔක්කොටම බලාපොරොත්තු නොවුණු විදිහට වීනන්න අවස්ථාවක් හම්බුණා. එතකොට ඊටත් කලින් අවුරුද්දේ හොඳයි. ඔයාට හිතා ගන්න පුළුවන්නේ. ඉතින් මේ චාරිකාවේදීවත් හොඳ ළමෙක් වගේ ඉගෙන ගන්න මං තදින්ම හිතාගත්තා. ඒ නිසාමද කොහෙදෝ අපි යන මග දිගටම වගේ නැන්සි බොබ්ෆි. ඒ කියන්නේ රතු කොණ්ඩයක් තියෙන මූණ පුලා ලප පිරුණු නිතරම හොරකමට පෙරඹුණු රණ්ඩු කෙක්කක්. සැරින් සැරේට මගේ හොඳම යාළුවා ග්‍රෝවර්ගේ ඔළුව පිටිපස්සට සැන්ඩ්විච් වලින් දැමලා ගැහුවේ මාව රණ්ඩුවකට පටලවා ගන්න උවමනාවෙන්මයි. ග්‍රෝවර් කියන්නේ ඔය වගේ දේවල් වලට හරිම ලේසියෙන් ඉලක්ක වෙන කෙනෙක්. ඒ වගේ අඩත්තෙට්ටමකට මූණ දෙන්න වුණොත් එයා කරන්නේ පොඩි එකෙක් වගේ අඬන එක. කලින් ශ්‍රේණිවල එයාට එකම පන්තියේ අවුරුදු 2-3ක්වත් ඉන්න සිද්ධ වෙන්නේ නැති. මොකද එයා 6 වසරේ හිටියට නිකට පොඩි රැවුලකුත් වැවෙන්න පටන්ගෙන තිබුණා. අනිත් ලොකුම දේ තමයි එයා අංග විකල කෙනෙක් වෙච්ච එක. එයාගේ කකුල් දෙකේ පේශිවල මොකක්ද ලෙඩක් තිබුණා. ඒ නිසා කවදාවත් එයා ශාරීරික අභ්‍යාසවලට සහභාගී වුණේ නැහැ. තියෙන හැම අඩියක්ම ලොකු වේදනාවකින් වගේ තමයි ග්‍රෝවර් ඇවිදින්නේ. එයා ඇවිදින විදිහ දකින ඕනම කෙනෙක්ට hina යනවා. හැබැයි අපිව මෝඩයට අන්දන්නේ එහෙම ඇවිදිනවද කියලාත් වෙලාවකට හිතුනේ කැන්ටිමේයා ආසම කෑම එන්චිලඩ විකුණන දවසට ග්‍රෝවර් දුවනවා දැක්කමයි. කොහොම හරි ග්‍රෝවර්ගේ දුඹුරු පාට කැරලි කොණ්ඩේ පුරාම නැන්සි බොබ්ෆිට් සැන්ඩ්විච් කැරි රැඳිලා තියනවා දැක්කම ගඟේ මාළු මගේ ඇඟේ නටන්න ගත්තා. මම දැනටමත් පරිවාසයකට යටත් වෙලා ඉන්න නිසා එයා කරන ඒවාට විරුද්ධව මට මුකුත්ම කරන්න බැරි බව නැන්සි දැනගෙන හිටියා.
මේ චාරිකාව අතරතුරේදී මොනවා හරි නරක දෙයක්, කට්ටියව අපහසුතාවයට පත් වෙන දෙයක්, අඩුම තරමින් ලාවටවත් ජොලි දෙයක් සිද්ධ වුණොත් මාව එල්ලෙනවා කියලා අපේ ප්‍රින්සිපල් මට කලින්ම තර්ජනය කරලායි තිබුණේ. මං අරකිව මරනවා. මං කෙන්දිරුවා. අයියෝ ඒක ගණන් ගන්න එපා. මං කොහොමත් පීනට් බටර් වලට ආසයිනේ. මාව සංසුන් කරන්න උත්සාහ කරමින් ග්‍රෝව කිව්වා. එතකොටම පාවෙලාව තවත් සැන්ඩ්විච් කෑල්ලක් මඟ අරින ග්‍රෝව පැත්තකට නැමුණා. හොඳට මැති කියාගෙන මං නැගිට්ටේ නැන්සි ඉන්න දිහාවට යන්න. ඒත් ග්‍රෝව මාව ආපහු ආසනයට ඇදලා ගත්තා. ඔයා දැනටමත් ඉන්නේ පරිවාසයකට අහුවෙලා කියලා අමතකද? ග්‍රෝව මට මතක් කළා. දන්නවනේ පොඩි දෙයක් හරි සිද්ධ වුණොත් කාටද කන් දෙක පුරවලා අහගන්න වෙන්නේ කියලා. එදා සිද්ධ වෙච්ච දේවල් ආපහු මතක් කරනකොට මට හිතෙන්නේ අපරාධේ වෙලාවෙම නැන්සිගේ හොම්මට දෙකක් දුන්නේ නැත්තේ කියලාමයි. මොකද ඊට පස්සේ මූණ දෙන්න සිද්ධ වුණු දේවල් එක බලනකොට විදුහල්පතිගෙන් හම්බෙන දඬුවමක් 1000න් සම්පතක් වගේ. කෞතුකාගාරයේදී නඩේ ගුරාවනේ මිස්ටර් බෲනර්. හඬ දෝංකාර දෙන විශාල ප්‍රදර්ශන ශාලා හරහා එයා අපිව කැඳවගෙන ගියා. මේ ශාලා පුරවලා තිබුණේ කිරුගණ්ඩු ප්‍රතිමා සහ ආරක්ෂිත වීදුරු පෙට්ටිවල දමා තිබුණු ගොඩක් පරණ පෙනුමක් තියෙන කළු තැඹිලි පාට මැටි භාණ්ඩ වලිනුයි. ඒවා දකින්නකොට මට පුදුම හිතුනේ අවුරුදු 2-3000ක් තිස්සේ මේවා විනාශ නොවි ඉතුරු වුණේ කොහොමද කියලා. මුදුනේ ස්ෆින්ක්ස් ප්‍රතිමාවක්. ඒ කියන්නේ සිංහ කයක් සහ කාන්තා මුහුණක් ඇති ප්‍රතිමාවක් තිබුණු අඩි 13ක් උස ගල් කුළුණක් ළඟ නතර වුණු මිස්ටර් බෲනර් එයාගේ වටේට අපි හැමෝම එකතු කරගත්තා. මේ ගල් කුළුණ අපේ වයසේ හිටපු ගැහණු ළමෙක් වෙනුවෙන් හදපු ස්මාරකයක්ලු. මේ කුළුණ වටේට තිබුණු කැටයම් ගැන ගුරුතුමා විස්තර කරන්න පටන් ගත්තා. මිස්ටර් බෲනර් කියන දේවල් වලට ඕමනාවෙන් නැහුම්කන් දෙන්න මං උත්සාහ කළත් වටේ පිටේ අනෙක් ළමයින්ගේ කෑකෝ ගැහිල්ල නිසා එයාගේ හඬ යටපත් වුණා. එහෙම වෙලාවට එයාලට කෑ ගහන්න එපා කියන්න ගිහින් මිස් ඩොඩ්ස්ගේ. ඒ කියන්නේ අපිත් එක්ක ගිය අනිත් ගුරුවරියගේ රැවිලි ගෙරවිලි වලට ලක් වෙන්න මට සිද්ධ වුණා. මිසිස් ඩොඩ්ස් කියන්නේ අපේ ගණිත ගුරුවරිය. එයාගේ වයස අවුරුදු 50ක් විතර වුණත් දැන් කාලේ තරුණ කෙල්ලෝ අඳින ආකාරයේ කළු පාට ලෙදර් ජැකට් එකක් නිතරම අඳින්න එයා පුරුදු වෙලා හිටියා. එයාගේ මූණේ හැම වෙලාවකම දකින්න තිබුණේ හරිම අදම පෙනුමක්. ජෝර්ජියාවල ඉඳලා එයා අපේ පාසලට ආවේ මේ අවුරුද්දෙන් භාගයක් විතර ගෙවුනටත් පස්සේ. ඒ අපේ කලින් ගණිත ගුරුවරිය ස්නායු බිඳ වැටීමකට ලක් වෙච්ච නිසා. අපේ පාසලට ආව පළවෙනි දවසේ ඉඳලම නැන්සි බොබ්ෆිඩ් එයාගේ ප්‍රියතම ශිෂ්‍යාව බවට පත් කරගත්ත මිසිස් ඩොඩ්ස් මාව යක්ෂ පැටවුන්ගේ කුලකයට දාන්න අමතක කරෙත් නැහැ. පන්ති කාමරේදී බැරි වෙලාවත් මගේ දිහාවට එයාගේ වක ගැහුණු ඇඟිල්ලක් දික් කරලා දැන් පැටිය ඔයා කියලා එයා කිව්වොත් එහෙම මට මාසයකට විතර අනිවාර්යයෙන්ම පාසලෙන් පසු අතිරේක පාඩම් වලට නවතින්න වෙන බව මම දැනගෙන හිටියා. එක වතාවක් එයා මට දඬුවමක් විදිහට පරණ ගණිත අභ්‍යාස පොත්වල ලියලා තිබුණු උත්තරම කන්න කිව්වා. මහරෑ වෙනකල් ඒ වැඩේ කරන ගමන් මිසිස් ඩොඩ්ස් නම් මනුස්ස දුවෙක් වෙන්න බෑ කියලා මම ග්‍රෝවර් එක කිව්වහම මගේ දිහා හරිම බරපතල විදිහට බලපු ග්‍රෝවර් ඒකනම් සහතික ඇත්ත බං කියලා මගේ කතාව අනුමත කරා. ග්‍රීක අවමංගල චාරිත්‍ර ගැන මිස්ටර් බෲනර් දිගටම කියවගෙන ගියා. ඒත් මගේ පිටුපසට වෙලා ගල් කුළුණ තිබුණු නග්න පිරිමියෙක්ගේ කැටයම් ගැන තොර තෝංචයක් නැතුව කියවන නැන්සිව මට කංකරච්චරයක් වෙලා හිටියේ. ඉවසගෙන ඉඳලා බැරිම තැන එයා දිහාට හැරුණු මම ඔය දෙඩවිල්ල නවත්ත ගන්නවකෝ කියලා කිව්වා. ඒත් මං හිතුවට වඩා සද්දෙන් එක කියවුනේ පන්තියම හිනස්සන ගමන්. කියමින් හිටි කතාව නවත්තලා මගේ පැත්තට හැරුණු මිස්ටර් බෲනර් මට පේන්නේ පර්සිට මේ ගැන මොන හරි කියන්න තියෙනවා වගේ කිව්වා. නෑ සර් මං කිව්වේ මූණත් රතු කරගෙන. බාගදා ඔයාට පුළුවන් වෙයි මේ කැටයමෙන් නිරූපණය කරන්නේ මොකක්ද කියලා අපිට කියන්න. ගල් කුළුණ තිබුණ එක් කැටයමක් පෙන්වමින් මිස්ටර් බෲනර් කිව්වා. කැටයම දිහා බලපු මට අස්සසිල්ලක් දැනුනේ. ඇත්තෙන් මේක මට හඳුනා ගන්න පුළුවන් වුණු නිසායි. මේකෙන් පෙන්වන්නේ ක්‍රෝනෝස් යාගේ ළමයිව ගිලිනවා නේද? හරි. ඒත් එයා එහෙම කළේ මන් දුන්න උත්තරේ මිස්ටර් බෲනර්ට මදි වගේ. කතාව මතක් කරන්න මම මගේ මොලේ පහුරු ගෑවා. ක්‍රෝනෝස් කියන්නේ දෙවිවරුන්ගේ රජා. ඉතින් දෙවිවරුන්ගේ? මිස්ටර් බෲනර් ඇහුවා. නෑ ටයිටන් වරුන්ගේ. මන් නිවැරදි කරා. ඉතින් දෙවිවරුන් එයාගේ දරුවන්ව විශ්වාස කරන්න බැර වුණු නිසා එයා ළමයි ටික ගෙරලා දැම්ම නේද? ඒත් එයාගේ බිරිඳ සියුස් බබාව හංගලා ඒ වෙනුවට ගල් ගෙඩියක් දුන්නා ක්‍රෝනෝස්ට ගිලින්. පස්සේ කාලෙක සියුස් ලොකු වුණාම තාත්තගේ බඩෙන් සහෝදර සහෝදරියෝ ටික වම්මාරලා එළියට ගන්න උපක්‍රමයක් යෙදුවා. ඊයා මගේ පිටුපස සිටි කෙල්ලෙක් බෙරිහන් දුන්නා. ඊට පස්සේ දෙවිවරු සහ ටයිටන් වරු අතර ලොකු යුද්ධයක් ඇති වුණා. මං කියාගෙන ගියා.
ඒකෙන් දෙවරු ජයග්‍රහණය කළා. හරියට අපිට මේවා ඇත්ත ජීවිතේදී ඕන වෙයි වගේ. මට පිටුපසින් සිටි නැන්සි එයාගේ යාළුවෙකුට කෙඳිරුවා. හරියට අපි රස්සාවක් ඉල්ලනකොට කරුණාකර ක්‍රෝනෝස් යාගේ ළමයි ගෙල්ල හේතුව පැහැදිලි කරන්න කියලා අපෙන් අහයි වගේ. නැන්සිගේ විශිෂ්ට ප්‍රශ්නය ගැන මොකද හිතන්නේ පර්සි? මේ දේවල් අපිට හැබෑ ජීවිතේදී වැදගත් වෙන්නේ කොහොමද කියලා එයාට පැහැදිලි කරලා දෙන්නකෝ. මිස්ටර් බෲනෝ මාව බෙල්ලටම හිර කරා. ඇදගෙන නෑවා. ග්‍රෝවර් නැන්සි හිටපු පැත්තට හැරිලා කුටු ගෑවා. කට වගන්නවා. මූණ එයාගේ කොණ්ඩේටත් වඩා රතු කරගෙන නැන්සි කිව්වා. හැබැයි ඒකෙන් අඩුම තරමේ නැන්සිගේ කට ටිකකට වැහුණා. එයා කියන කට කැඩිච්ච කතා අල්ල ගන්න පුළුවන් මිස්ටර් බෲනෝගේ රේඩාර් වලට විතරයි. මිස්ටර් බෲනෝගේ ප්‍රශ්නේ ගැන ටිකක් වෙලා කල්පනා කරලා මං උරහිස ඇතුළුවා. මන් දන්නේ නෑ සර්. අයියෝ. මිස්ටර් බෲනෝගේ මූණට බලාපොරොත්තු කඩවුණු පෙනුමක් ආවා. හොඳයි. ලකුණු භාගයයි. මිස්ටර් ජැක්සන්. ක්‍රෝනෝස් ගිලපු ළමයි අමරණීය දෙවිවරු නිසා යාලා 5 දෙනාම බඩ ඇතුලේ ජීර්ණයට ලක් නොවී උස්මහත් වෙලා ජීවත් වුණා. ඉතින් මෙයාලව එළියට ගන්න සිව් සබ්බ සහ වයින් මිශ්‍ර කරලා හදපු කෑමක් ක්‍රෝනෝස්ට කන්න සැලැස්සුවා. ඒ කෑම නිසා ක්‍රෝනෝස් එයාගේ බඩේ හිටපු ළමයි ටික වැම ඇරුවා. ඊට පස්සේ මේ දෙවිවරු එකතු වෙලා යාලගේ තාත්තව පරාජය කළා. ක්‍රෝනෝස්ගෙම දෑකැත්තෙන් ඔහුව කෑලි වලට කපලා ඒ කෑලි ටාටරස් වල, ඒ කියන්නේ පාතාල ලෝකයේ අඳුරුම කොටස විසිරුවා. ඔන්න ඒ ලස්සන කතාව ඉවර වෙනකොටම වගේ අපේ දවල් කෑම වෙලාවත් ඇවිල්ලා. මිසිස් ඩොඩ්ස් පුළුවන් නේද අපිව එළියට එක්කගෙන යන්න? පන්තියේ කෙල්ලෝ ටික බඩගින්නත් ඉවසගෙන පොලිමට එළියට යද්දී කොල්ලෝ ටික ඉක්මනට එළියට යන පොර කෑවා. මමත් ග්‍රෝවර් ඇදගෙන ඒ ගොඩට එකතු වෙන්න හදනකොටම මිස්ටර් බෲනෝගේ හඬ මට ඇහුණා. පර්සි, එයා කොයි වෙලේ හරි මාව අල්ලගන්නීව කියලා මට කලින්ම හිතිලා තිබුණා. ග්‍රෝවර්ට යන්න කියලා මම මිස්ටර් බෲනෝ දිහාට හැරුණා. සර්, අවුරුදු දහස් ගණනක් පුරාවට ලෝකෙ සිද්ධ වුණු හැම දෙයක්ම දැකලා අත්දැකීම් ලබා ඇති බවක් පෙනුණු මිනිස්ටර් බෲනෝගේ දුමුරු පාට තියුණු ඇස් දෙකේ ඒ වෙලාවේ නම් තිබුණේ මට ලේසියෙන් ගැලවිලා යන්න දෙන්නේ නැහැ කියන වගේ බැල්මක්. මං අහපු ප්‍රශ්නෙට ඔයා උත්තරේ ඉගෙන ගන්න ඕනේ. එයා මට කිව්වා. ටයිටන්ලා ගැන? සැබෑ ජීවිතය ගැන. දැන් ඔයා ඉගෙන ගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්නේ කොහොමද කියන එක. ඔයා මගෙන් ඉගෙන ගන්න දේවල් ජීවිතේට ඉතාමත් වැදගත්. මිස්ටර් බෲනෝ කියාගෙන ගියා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඔයා ඒ දේවල් ගැන විශේෂ සැලකිල්ලකින් කටයුතු කරයි කියලා. මම හැම වෙලාවෙම දකින්න කැමති ඔයාගේ හොඳම දේ විතරයි, පර්සි ජැක්සන්. මට ටිකක් කේන්ති ගියා. ඇයි දෙයියනේ මේ මිනිස්සයා මොකද මට මෙච්චර බල කරන්නේ? මං කියන්නේ ඇත්තටම පන්තියේ තරඟ තියෙන දවස් වලට මිස්ටර් බෲනෝ රෝමන් කාරයෙක් වගේ ඇඳගෙන ඇවිත් කළු ලෑල්ල ළඟට දුවලා ඉස්සර කාලේ හිටපු හැම රෝමන් කාරයෙක්ගේම නමයි, එයාගේ අම්මගේ නමයි, එයා මොන දෙවියන්ටද වැන්දේ කියලායි කියන අපිට අභියෝග කරනකොට නම් එයා ජොලි තමයි. ඒ වුණත් මිස්ටර් බෲනෝ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මමත් අනිත් ළමයි තරම්ම දක්ෂ විදිහට වැඩ කරනවා දකින්න. මම වචනාන්ධතාවය සහ ADHD ඒ කියන්නේ දෙයකට අවධානය දක්වන්න බැරි ආබාධය තියෙන ළමෙක් කියන එක යා නොසලකා හැරලා. මට මෙච්චර කාලයකට විභාගයෙන් 100කට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න හැකි වෙලා නැහැ. ඒත් මිස්ටර් බෲනෝට ඕනේ අනිත් ළමයින්ටත් වඩා හොඳට මම වැඩ කරනවා දකින්න. ඒ වුණාට ඔය ඉතිහාසේන ඔක්කොම මිනිස්සුන්ගේ නමුයි අලගිය මුලගිය තැනුයි මතක තියා ගන්නවා කෙසේ වෙතත් මට ඒවා හරියට කියව ගන්නවත් බෑ. මීට වඩා තදින් උත්සාහ කරන්නම් වගේ මොකද්ද එකක් මම මුමුණන අතරේ මිස්ටර් බෲනෝ අර ගල් ස්මාරකයේ දිහාවට දුක්බර බැල්මක් හැරුවේ හරියට එයාටත් ඒ ගෑනු ළමයාගේ අවමගුලට සහභාගී වෙන්න සිද්ධ වුණා වගේ. ඔන්න ඊටත් පස්සේ තමයි කෑම කන්න යන්න මට අවසර ලැබුණේ. කෞතුකාගාරයට ඇතුල් වෙන තැන පඩිපෙළ දිගට අපේ පන්තිය වාඩි වෙලා හිටියා. එතන වාඩි වුණාම පස්වෙනි මාවතේ එහෙම යන ජනකාය හොඳට පෙනුණා. අපිට ඉහළ අහසේ කළු පාට වලාකුළු පිරීලා කැකෑරෙමින් තිබුණේ මේ පළාතේ මීට කලින් කවදාවත් නොදකපු විදිහේ මහ කුණාටුවක් අත ළඟ එන බව පෙන්වමි. පහුගිය නත්තලෙන් පස්සේ නිව්යෝක් වල කාලගුණය හරිම අමුතු වෙලා තිබුණේ. විශාල හින්ම කුණාටු ජල ගැලීම් වගේම අකුණු ගැටීම් නිසා ඇති වුණු හදිසි ගිනි ගැනීම් වලටත් මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා. ඉතින් ඒ වෙලාවේ සුළි සුළඟක් ආවත් මට ඒක ලොකු පුදුමයක් වෙන්නේ නැති වෙයි. මේ ඔක්කොම විපර්යාස වෙනව ඇත්තේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා හරි ඔය වගේ මොකක් හරි නිසා වෙන්නේ නැති කියලා මං හිත හදාගත්තා. අහස පහළ වුණු කුණාටුවේ පෙරමිනිම්ති ගැන වෙන කවුරුත් අවධානය යොමු කළේ නැහැ. සමහර පිරිමි ළමයි එයාර ළඟ ඉතුරුණු කෑම කෑලි පරවියන්ට විසි කරමින් හිටියා. ඒ අතරේ නැන්සි බොබ්ෆිට් කවුදෝ ගෑනු කෙනෙක්ගේ පසුම්බියට විදින්න උත්සාහ කරනවා මං දැක්කා. අනේ ඇත්තට මිසිස් ඩොඩ්ස්ට කොයි වෙලේකවත් ඒව නම් පෙනුන්නේ නෑනේ.
මං ග්‍රෝවර් එක ගිහින් අනිත් අය හිටපු තැනින් ටිකක් ඈතට වෙන්න තිබූ වතුර මලක් අයින ඉඳගත්තා. එහෙම කළොත් වටේ පිටේ මිනිස්සුත් අපිත් ඒ ඉස්කෝලේ, ඒ කියන්නේ අනිත් ඉස්කෝලේ වලින් එළවල ළමයින්ට යන්න තියෙන ඉස්කෝලේ ළමයි බව හිතන්නේ නැති වෙයි කියලා අපි හිතුවා. පන්තියේ වැඩිපුර වෙලා නතර කරගන්නවා කිව්වද? ග්‍රෝවර් ඇහුවා. නෑ මං කිව්වා. මිස්ටර් බෲන එහෙමනම් කරන්නේ නෑ. ඒත් එයා මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ නෑනේ බා. මං කියන්නේ මට කවදාවත් එයා කියන විදිහේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් වෙන්න බෑනේ. ටික වෙලාවක් යනකල් ග්‍රෝවර් සද්ද නැතුව හිටියා. මං හිතුවේ මගේ හිත හැදෙන විදිහ මොකක් හරි හරබර දාර්ශනික කතාවක් කියන මිනිස්සයා තටමනවා කියලා. අන්තිමේදී ග්‍රෝවර් ඇහුවේ මං වගේ අපෙල් ගෙඩිය ගන්නද කියලා. මට කොහෙත්ම ලොකු බඩගින්නක් තිබුණෙත් නැති නිසා මං ඒක එයාටම දුන්නා. පස්වෙනි මාවතේ ගිය වාහන පොළම දිහා බලාගෙන මං කල්පනා කරේ අපේ ගෙදර ගැන. ඒ නිවාස සංකීර්ණයට තිබුණේ අපි වාඩි වෙලා හිටපු තැන ඉඳලා පොඩි දුරයි. නත්තලෙන් පස්සේ මට අම්මව දකින්න අවස්ථාවක් ලැබුණේම නැති බව මතක් වෙනකොට පාරේ යන කුලී වාහනයක් අල්ලගෙන ගෙදරට ගිලින්න මට තදින්ම උවමනා වුණා. එහෙම ගියොත් මාව දකින්න ලැබුණාට අම්මා ගොඩක් සතුටු වෙයි. මාව බදාගනි. ඒත් ඒ වගේම මං ගැන එයාගේ තියෙන බලාපොරොත්තු කඩවෙයි. මම මීට වඩා හොඳට වැඩ කරන්න උත්සාහ කරන්න ඕනි කියලා මට තදින්ම මතක් කරලා දීලා අම්මා මාව අනිත් පැත්තට හරවලා යන්සීකටම යවයි. ඇත්තම කියනවා නම් මේ අවුරුදු 6ට මම පාසල් 6කට මාරු වෙලා තිබුණා. පෙනුන හැටියට නම් මේ පාසලෙනුත් ළඟදිම මාව දොට්ට දාන තත්වයක් තමා තිබුණේ. ඉතින් ඔය වගේ තත්වයක් උඩ මං අම්මා බලන්න ගියොත් අම්මගේ උමෝ නැති වෙන දුක්බර පෙනුම දරා ගන්න මට බැරි වෙයි කියලා හිතුන නිසා මං ගෙදර යන අදහස හැමම අතහැරියා. මිස්ටර් බෲන එයාගේ රෝද පුටුව ආබාධිත අයට ගමන් කරන්න හදලා තිබුණු බෑවුම් මඟ පාමුල නවත්තගෙන නවකතා පොතක් කියවන ගමන් සැල්දිරිකොළ කන්න පටන් ගත්තා. එයාගේ රෝද පුටුව පිටුපසින් රතු පාට කුඩයක් කියලා තියනවා දැක්කම මට මතක් වුණේ ජංගම ආපනශාලා මේසයක්. මම මගේ සෑන්ඩ්විච් පාර්සලේ දිගාරිද්දි නැන්සි එයාගේ කැත යාළුවෝ ටිකත් එක්ක මගේ ඉස්සරහට පාත් වුණා. එයාට සංචාරකයන්ගේ හොරකම් කරන වැඩෙත් ඇති හිතිලා වෙන්නේ නැති කියලා මම හිතුවා. එයා බාගෙට කාලා ඉතුරු කළ කෑම එක ග්‍රෝවර්ගේ ඔඩෙක් උඩට ඇතෑරියා. ඔව් නැන්සි එයාගේ බොල්ල දත් ඇඳ පෙන්නලා විරුත්තුවා. එයාගේ මූණ පුරා තැඹිලි පාට ලප ගොඩක් විසිරිලා තිබුණේ හරියට කවුරු හරි තීන්ත ඉසිනයක් මූණට අල්ලලා වගේ. සංසුන්ව ඉන්න මං සෑහෙන්න උත්සාහ කළා. ඔයාගේ තරහ පාලනය කරගන්න. හිමීට 10ට ගණන් කරන්න. කියලා පාසලේ උපදේශක මට අනන්තවත් කියලා ඇති. ඒත් ඒ වෙලාවේ මගේ කේන්තිය ඉහළ නැගිද්දි ඒ උපදේශ ඔක්කොම මට අමතක වෙලා ගියා. මගේ කන් දෙක ඇතුලේ මුහුදු රැල්ලක් ඉගුම් දෙනවා මට දැනුණා. එයාට අතක්වත් තිබ්බ මට මතක නෑ. ඒත් ඊළඟට මට මතක වතුර මල් ළඟ ජලාශය ඇතුලේ පස්ස බිම එනගෙන වැටිලා පර්සිමාව තල්ලු කරෝ කියලා නැන්සි බෙරිහන් දුන්න හැටි. මිසිස් ඩොට් එතනට පාදුර්භූත වුණා. එතන සිටි ළමයි අතරේ කසුකුසුවක් පැතුරුණා. ඔයා දැක්කද ඒක? වතුර හරියට ඇදලා ගත්තා වගේ. එයාලා මොනවද කියනවද කියලා තේරුම් නැතත් මම ආයෙමත් සෑහෙන අමාරු කරන කියලා නම් මට හොඳටම තේරුණා. දුප්පත් නැන්සි පැටියට කරදරයක් නැහැ කියලා දැනගත්තට පස්සේ එයාට කෞතුකාගාරිතයාගේ කඩින් අලුත් ඇඳුමකුයි තව එක එක ඒවායි අරන් දෙන්න පොරොන්දුණු මිසිස් ඩොට්ස් ඊට පස්සේ මාව අල්ලගත්තා. එයාගේ ඇස් දෙකේ ජයග්‍රාහී බැල්මක් තිබුණේ හරියට මේ වාරයේ පුරාම එයා දකින්න බලාපොරොත්තු වෙන හිටි දෙයක් මං කළා වගේ. දැන් පැටියෝ මං දන්නවා. මං ගෙරෙව්වා. මාසයක්ම වැඩපොත් මකන්න වෙනවා. එහෙම කිව්ව එක නම් සෑහෙන්න ලොකු මෝඩකමක්. යමු මාත් එක්ක. මිසිස් ඩොට්ස් කිව්වා. ඉන්න ග්‍රෝවර් කෑ ගැහුවා. මමයි ඒක කළේ. මං තමයි ආව තල්ලු කරේ. මම ග්‍රෝවර් දිහා බලන් හිටියේ පුදුම වෙලා. ග්‍රෝවර් මාව ආරක්ෂා කරන්න උත්සාහ කිරීම මට අදාහ ගන්න බැරි වුණා. ඒත් මිසිස් ඩොට්ස් මිනිහව මැරෙන්න බය කළා. එයා රවපු රැවිල්ලේ සැරට ග්‍රෝවර්ගේ රැවුල් ගස් 3-4ක් තිබුණු නිකට වෙවුලනවා මං දැක්කා. මම එහෙම හිතන්නේ නෑ මිස්ටර් ග්‍රෝවර් අන්ඩර්වුඩ්. එයා කිව්වා. ඒත් ඔයා කට වහගෙන ඔත්තනටම වෙලා ඉන්න. බලාපොරොත්තු සුන් වෙච්ච ග්‍රෝවර් මන් දිහා බැලුවා. අවුලක් නෑ බා මං කිව්වා. එහෙම කියවපු එකම ලොකු දෙයක්. දැන් ඩාර්ලින් මිසිස් ඩොට්ස් කිව්වා. දැන්වත් යන්න. එහා පැත්තේ ඉඳන් නැන්සි බොබ්ෆිඩ් මත දත් නියවුවා. පස්සේ අල්ලගන්නම් කියන බැල්ම නැන්සිට දාලා මම මිසිස් ඩොට්ස්ගේ පැත්තට හැරුණත් එයා එතන හිටියේ නෑ. කෞතුකාගාරයට ඇතුල් වෙන පඩිපෙළ මුදුනේ ඉඳගෙන එයා මට ඉක්මනට එන්න කියනවා වගේ නොයමසෙල්ලෙන් අතවනමින් හිටියා. එච්චර ඉක්මනට ඉගිලු නාදත් මන්දා. සමහර වෙලාවට මට ඔය වගේ වැඩ වෙනවා. මගේ මොළයට නිින්ද යනවද මන්දා.
ඊළඟට මන් දන්නේ මට මොකක් හරි දෙයක් මග ඇරුණා කියලා. හරියට අහසෙන් කෑල්ලක් කඩන් වැටිලා ඒ හිඩසැතුලෙන් හිස් අවකාශය දිහා මම බලන් ඉන්නවා වගේ. ඉස්කෝලේ කවුන්සලර් නම් කියන්නේ එහෙම වෙන්නේ ADHD නිසා මගේ මොළයට වටපිට දෙන දේවල් හරියට තේරුම් ගන්න බැරි වුණාමලු. මට නම් එහෙම හිතෙන්නේ නැහැ හැබැයි. මම මිසිස් ඩොට්ස්ගේ පස්සෙන් ගියා. පඩිපෙළ නගින අතරේ මං රෝවර් දිහා හැරිලා බැලුවා. සුදු මැලි වෙලා හිටපු එයා මගේ දිහාත් මිස්ටර් බෲන දිහාත් මාරුවෙන් මාරුවට බලමින් හිටියේ සිදුවෙන දේවල් මිස්ටර් බෲනගේ අවධානයට ලක් කරන්න වගේ. ඒත් මිස්ටර් බෲන හිටියේ නවකතා පොතේ ඇතුළටම ගිලිලා. මං ඉස්සරහා බලනකොට මිසිස් ඩොට්ස් ආයෙමත් අතුරුදහන් වෙලා. දැන් එයා හිටියේ පිවිසුම් ශාලාවේ එහා කොනේ. නියමයි. මං හිතුවා. මෙයා ලෑස්ති වෙන්නේ මල්ලවා නැන්සිට අලුත් ඇඳුමක් අරන් දෙන්නද කොහෙද? ඒත් යන විදිහට එහෙමත් නෙවෙයි වගේ. කෞතුකාගාරය ඇතුළටම මම මිසිස් ඩොට්ස් ලුහු බැන්දා. අන්තිමේදී මට එයාව අල්ලගන්න පුළුවන් වෙනකොට අපි ආපහු පෞරාණික ග්‍රීක හා රෝමාංශයටම ඇවිත් තිබුණා. ඒ වෙලාවේ ශාලාවටම හිටියේ අපි දෙන්න විතරයි. ග්‍රීක දෙවිවරුන්ගේ කැටයම් සහිත විශාල කිරිගණ්ඩ බිත්තිය ඉදිරියේ හිටගත්ත මිසිස් ඩොට්ස් අත් දෙකත් බැඳගෙන උගුරෙන් අමුතු විදිහේ කෙරවිල්ලක් වගේ හඬක් පිට කරන්න ගත්තා. ඒ සද්දේ නැතත් මට බය වෙන්න තව හේතු තිබුණා. ගුරුවරයෙක් එක්ක තනි වෙන එක භයානක දෙයක්. විශේෂයෙන්ම මිසිස් ඩොට්ස් එක්ක. එයා ග්‍රීක දෙවිවරුන්ගේ කැටයම් දිහා බලාගෙන හිටියේ හරියට ඒක කුඩු පට්ටම් කරලා දාන්න වගේ. ඔයා අපිට හරියට කරදර දුන්නා ඩාලින්, එයා කිව්වා. ඔව් මැඩම්, ආරක්ෂිතම විදිහට මං උත්තර දුන්නා. ඔයා හිතන්නේ එහෙම කියලා පැනලා යන්න හම්බෙයි කියලාද? ලෙදර් ජැකට්ටුවේ අත් දෙක මැණික් කටුව ළඟින් අදින ගමන් එයා ඇහුවා. එයාගේ ඇස්වල තිබුණේ තරහකටත් වඩා වැඩි දෙයක්. ඒක මහා යක්ෂ බැල්මක්. එයා ගුරුවරියක්නේ. ඒ නිසා මට කරදරයක් කරන්නේ නැති වෙයි. මං එහෙම හිතුවේ හිතේ තිබුණු බය අරගන්න. මම මීට වඩා හොඳට හැසිරෙන්න බලන්නම් මැඩම්, මං කිව්වා. අකුණු හඬකින් ශාලාවම දෙදුරුම් කෑවා. අපි මෝඩයෝ කියලා හිතන්න එපා පර්සි ජැක්සන්, මිසිස් ඩොට්ස් කිව්වා. නුඹව නිරාවරණය කරගන්න අපිට උවමනා වුණේ ටික කාලයක් විතරයි. පාපොච්චාරණය කරනවා. එහෙම කළොත් නුඹට වැඩි විඳවන්න වෙන්නේ නැති වෙයි. එයා මොනවා ගැනද කියන්නේ කියලා මට නම් තේරුනේ නැහැ. මං හිතුවේ නේවාසිකාගාරයේ මං රසකැවිලි හංගගෙන තියාගෙන අනිත් ළමයින්ට හොරෙන් විකුණපු එක යාට අහුවෙන්නේ නැති කියලා. එහෙම නැත්තම් ටොම් සෝයර් පොත ගැන මම රචනාව ලිව්වේ ඒ පොත අල්ලන්නේවත් නැතුව අන්තර්ජාලයෙන් කොපි කරලා බව එයා හොයාගෙන නැති කියලා. අයියෝ, එහෙම වුණොත් මට දුන්නු ලකුණු ටික කපලා දායිද දන්නේ නැහැ. ඊටත් වඩා විනාශයක් වෙන්නේ යාළුවා මේවට ඒ පොත මට ආයි කියවන්න කිව්වා. ඉතින් එයා සැර කළා. මැඩම් මම මොකොත් නුඹගේ කාලේ ඉවරයි. එයා සර්පෙක් වගේ පිම්බා. අද්භූතම භයානකම දේ වුණේ ඊටත් පස්සේ. මිසිස් ඩොට්ස්ගේ S2 ලිපේ ඇඟුරු වගේ දිලිසෙන්න පටන් ගත්තා. එයාගේ ඇඟිලි ඉදිරියට දිගු වෙලා ඒවා කුරුල්ලන්ගේ නියපොතු වලට හැරුණා. එයාගේ ජැකට්ටුව දිය වෙලා ගිහින් තටු දෙකක් හැදුනා. තවදුරටත් එතන හිටියේ මිසිස් ඩොට්ස් නෙවෙයි. කටපුරා කහපාට දල පිරුණු වවුල් තටු සහ නියපහුරු තිබුණු මැහැල්ලක්. එයා මාව කීතු කීතු කරන්න හදන බව මට තේරුණා. ඒත් ඊට පස්සේ සිදුුනේ ඊටත් වඩා අමුතු දෙයක්. මීට විනාඩියකට කලින් එළිය හිටි මිස්ටර් බෲන දැන් පායනකුත් අතේ තියාගෙන වේගෙන් අපේ දිහාවට රෝද පුටු අරන් එනවා මම දැක්කා. "අල්ලගන්න පර්සි" කියලා කෑ ගසමින් එයා අතේ තිබුණු පෑන මගේ දිහාවට විසි කළා. මිසිස් ඩොට්ස් එහෙමත් නැත්තම් එතන හිටපු අමුතු සතා මට පහර දෙන්න පැන්නා. මං කෑ ගහගෙන පැත්තකට පයින්නකොට එයාගේ නියපහුරු මගේ කන් ළඟින් යනවා මට දැනුණා. පාවෙලා ආව බෝල් පොයින්ට් පෑන බිම වැටෙන්න කලින් අල්ලගන්න මට පුළුවන් වුණා. ඒත් ඒක මගේ අතේ දැවටුණාට පස්සේ එතන තවදුරටත් තිබුණේ පෑනක් නෙවෙයි. කඩුවක්. ඒක තමයි මිස්ටර් බෲන ඉස්කෝලේ තරඟ තියෙන දවස්වලට නිතරම අරන් එන ලෝකඩ කඩුව. මිසිස් ඩොට්ස් මිනිමරු බැල්මක් එක මගේ දිහාවට හැරුණා. මගේ දණහිස් දෙක ජෙලි වලින් හැදිලා වගේ ගැහෙන්න ගත්තා. මගේ අත් කොච්චර හයියෙන් වෙවුලනවද කියනවනම් තව පොඩ්ඩෙන් මට කඩුවත් අතෑරෙනවා. මක බෑවියන්. එයා ගෙරෙව්වා. ඒත් එක්කම එයා කෙලින්ම මගේ දිහාට පිඟාවමගෙන ආවා. දැනුණු මර බයටම මගේ ඇඟම හිරි වැටිලා. මට ඒ වෙලාවේ කරන්න පුළුවන් වුණේ එකම එක දෙයයි. මං කඩුව වැනුවා. එයාගේ උරහිසේ වැඩුණු කඩුතලය හරිම පහසුවෙන් ඇඟ හරහා පහළටම ගියේ. හරියට එයා වතුරෙන් හැදිලා හිටියා වගේ. සුලිසුලකට හසුණු වැලි මාලිගාවක් වගේ කුඩු පට්ටම් වෙලා ගිය මිසිස් ඩොට්ස්ගේ ඉතුරුණු කහපාට කුඩත් වාෂ්ප වෙලා ගියේ. ගෙන්දගම් ගඳ විතරක් වාතය ඉතුරු කරමින්. ඒ සතාගේ මර ලතෝනිය ශාලාව ඇතුලේ තාමත් දෝංකාර දෙනකොට මට දැනුනේ ඒ රතු පාට දිලිසුණු ඇස් දෙක තාමත් මන් දිහා බලාගෙන ඉන්නවා වගේ. පෞරාණික ග්‍රීක හා රෝමීය අංශය ඇතුලේ මම තනියම හිටගෙන හිටියේ බෝල් පොයින්ට් පෑනකුත් අතේ තියාගෙනයි.
මිස්ටර් බෲනවත් වෙන කිසිම කෙනෙක්වත් අහලකවත් හිටියේ නැහැ. මගේ ඇස් දෙක තවමත් වෙවුලමින් තිබුණා. මට පෙනුනේ මං දවල්ට කාපු කෑම වල මොකක් හරි අවුලක් තිබිලා වගේ. ඇත්තටම මේ ඔක්කොම දේවල් මං හිතෙන්ම අමාගත්තේවද? මං ආපහු එළියට එද්දි වැස්සත් පටන් අරන් තිබුණා. කෞතුකාගාරයේ සිටියම ඔලුවට උඩින් අල්ලගෙන ග්‍රෝව වතුර මල් ළඟ ඉඳගෙන හිටියා. එතන එහා පැත්තේ නැන්සි තෙමිච්ච කිකිලියක් වගේ යාළුවෙක් කෙකරගා හිටියේ ජලාශයේ පීනලා ගොඩාව ගමන්. මාව දැක්කම එයා තමුසෙට අද නම් මිසිස් කේගේ පස්ස රතු වෙනකල් කන්න හම්බෙයි කියලා කෑ ගැහුවා. මාව දැක්කම එයා තමුසෙට අද නම් මිසිස් කේර්ගෙන් පස්ස රතු වෙනකල් කන්න හම්බෙයි කියලා කෑ ගැහුවා. කාගෙන්? මං ඇහුවා. අපේ ටීචර්ගෙන් මැට්ටෝ. මම තදින් නැහිපිල්ලම් ගෙහුවේ මතකේ පැහැදිලි කරගන්නයි. මිසිස් කේර් කියලා ගුරුවරයෙක් අපිට හිටියේ නෑනේ. මොනවා ගැනද මේක කියවන්නේ කියලා මං නන්සිගෙන් ඇහුවාම එයා සමච්චලයට වගේ බල්ලා යන්න ගියා. මිසිස් ලොත්ස් කොහෙද කියලා මං ග්‍රෝවර්ගෙන් ඇහුවා. කවුරු? එයා ඇහුවා. ඒත් එයා හැම කිව්වේ චුට්ටක් වෙලා අරගෙනයි. ඒ වගේම තමයි එයා මන් දිහා බැලුවෙත් නෑ. ඉතින් ඒ නිසා මං හිතුවේ ග්‍රෝව් මාව විහිළුවකට අරගෙන කියලා. විහිළු නෙවෙයි බං. ඇත්තටම අහන්නේ. මං කිව්වා. අහසේ තවත් අකුණක් පිපුරුවා. මිස්ටර් බෲනෝ රතු පාට කුඩෙත් ඉහළගෙන පොත කියවමින් හිටියේ හරියට එක තප්පරයකටවත් එයා එතනින් හෙළුනේ නෑ වගේ. මං එයා ළඟට ගියා. එයා මගේ දිහා බැලුවේ ටිකක් අන්ධබූත වෙලා වගේ. මගේ පෑන නේද? මීට පස්සෙවත් මෙහෙම ගමනක් යනකොට තම තමන්ගේ පෑන් පැන්සල් අරන් එන්න පුරුදු වෙන්න. හරිද? පෑන තවමත් මගේ අතේ තිබුණ බව මට මතක් වුණේ එයා කිව්වමයි. මං ඒක ආපහු මිස්ටර් බෲනෝටම දුන්නා. "සර්" මං ඇහුවා. "මිසිස් ඩොට්ස් කොහෙද?" "කවුද?" එයා මගේ දිහා බලන් හිටියේ හිස් බැල්මකින්. "අද අපිත් එක්ක ආව අනිත් ටීචර් අර අපිට ගණන් උගන්වන කෙයා." එයා හිබිම් දෙකත් අකුලගෙන කල්පනා කරන ගමන් රෝද පුටුවේ හරි බරි ගැහුණා. "පර්සි, මිසිස් ඩොට්ස් කියලා කෙනෙක් අපිත් එක්ක මේ ගමන ආවේ නෑ. මං දන්න තරමින් යන්සේකේ එහෙම නමක් තියෙන ගුරුවරයෙකුත් නෑ. ඔයා හොඳින් නේද දරුවෝ?"